දාලා තියෙන මංගල රැළිය කුරුණෑගල සත්‍යවාදී පිටියේදී. මම රැළියේ හිටියොත් මට ගහනවා තෝ මොකද මෙතන කරන්නේ? මේ සමහර දෙමව්පියෝ මේ සීරියස් මරන් තියෙන්නේ. ඔව්. සීරියස් මරන් ඔය කිව්වට එනවා. දැන් වලස්සු ඇවිල්ලා ගෙවල් වලට ඇවිල්ලා තේ බීලා හැම යන වීඩියෝ තියෙනවා AI වලින් හදන්නේ. ඒවා බලලා ඉතින් කල්පනා කරනවා දැන් මේ ගෙදරට එකෙක් ආවොත් මොකද ඔය අම්මලා තාත්තලා Facebook වල යන්නේ ඔක්කොම කියවනවා. ඔක්කොම කියවලා ඔක්කොම විශ්වාස කරනවා. මේවා ෂෙයා කරන්න ඒවා මිනිස්සු එයි බං. මේ දැන් පෝස්ටරයක් ගහලා දිනන මුතුගල්. අනිත් එක හිතහන්කෝ මෙහෙම ඒක දාලා තියෙන මංගල රැළිය කුරුණෑගල සත්‍යවාදී පිටියේදී. ජූනි 16 පස්වරු 4ට. යකෝ මේවා ගන්න එපා. ගහන්න එපා. අනිත් එක ජූනි 16 පස්වරු 4ට මං කොහේ ඉඳීද මොන කඩේ ඉඳීද මේ රැලි වලට එනේ උන් ඒ කඩේට ආවොත් එහෙම මොන හරි පාන් හරි කන්න මං රැළියේ හිටියොත් මට ගහනවා තෝ මොකද මෙතන කරන්නේ? පුදුම කර්මයන්නේ මට උනේ. මේවා වැඩිපුර කියලාත් බෑ කිව්වහම ඒවත් කපලා ගහනවා. ඉන්නත් නෑ යන්නත් නෑ. කියන්නේ මේ නෑ කියලා. ඕවා දැන් මේ ගහයි දන්නෙත් නෑ. මොකද්ද දන්නේ මේ හැදිච්ච පිස්සු එක පාට. දැන් මේක මේ මට හිතලා තියෙන්නේ මේ මාධ්‍ය හමුවක් තියලා කියන්නේ. ඔයාලා දන්නේ නැතුණාට මේක එච්චර දුර ගිහින් තියෙන්නේ. හරි ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා මට කියන්නත් හිතයි හැබැයි. මෙහෙම එකක් යනවා මේ එන්නේ මේපා මේ පිටිවලට මම දන්නේ මේක මේ හරිද? දන්න අයට කියන්නේ ඉන්නලා ඇතුලේ ඉන්නවද දන්නේ නැහැ. රයිට්. අපි යනවා පිටුවංක 8ට. මේ සමහර දෙමව්පියෝ මේ සීරියස් මරන් තියෙන්නේ. ඔව්. සීරියස් මරන් ඔය කිව්වට එනවා. මොකද ඔය අම්මලා තාත්තලා Facebook වල යන්නේ ඔක්කොම කියවනවා. ඔක්කොම කියවලා ඔක්කොම විශ්වාස කරනවා. අර රූමර්ස් මොනවද පැරඩි කියන්නේ මොනවද ඒ කියන්නේ ජෝක් මොනවද ඒ මොනවත් දන්නේ AI කොහොමද දන්නේ AI කොහොමත්ම දන්නේ දැන් වලස්සු ඇවිල්ලා ගෙවල් වලට ඇවිල්ලා තේ බීලා හැම යන වීඩියෝ තියෙනවා AI වලින් හදන්නේ ඒවා බලලා ඉතින් කල්පනා කරනවා දැන් මේ ගෙදරට එකෙක් ආවොත් ඒවා පෙන්නනවා ළමයින්ට කියලා පුදුම වෙනවා ඒක තමයි මේකයි වැඩි. දැන් අපේ වැඩිහිටි පරම්පරාව සමාජීය දැනුමෙන් පොහොසත්. තාක්ෂණික දැනුමෙන් පොහොසත් නැහැ. තමයි වැඩි. දැන් මම ඊයේ අර උපුල්ලගේ මේ උපුල් සර්ලාගේ අර තිබ්බනේ බොඩ් බෑෂ් එක. දැන් මමත් ෆස්ට් ටයිම් තමයි එහෙම එක්ස්පීරියන්ස් එකක් ගත්තේ බලලා. ඉතින් මමත් ඉතින් දන්නේ නැහැ නේ අපි අතරම ඔය සීන් එකේ නැහැ නේ මම කොහොමත් ඔය ගේම් ගහන සීන් වල එහෙම හිටියා මට උඩු ඔය වීඩියෝ ගේම් ඊකල තිබ්බ ටීවී ගේම් කරලා දන්නවද දන්නේ නැහැ ටීවී ගේම්. ටීවී එකට කනෙක්ට් කරන්න පුළුවන් ඩෙක් එකක් වගේ තියෙනවා. ඕවා ඇති ඔය පීස් ඔයාගෙන ඇවිල්ලා අපිත් එහෙම ඒ සීන් එකේ හිටපු කාලයක් තිබ්බා. පස්සේ ඒක අතෑරියා. අතෑරිය කියලා කියන ළමයි මාර ටයිම් වේස්ට්. දැන් ඔය සිද්ධිය මම හිටියා නම් එහෙම මට මගේ මේ එදිනෙදා වැඩ කරගන්න හම්බෙන්නේ. හැබැයි ඒක තමන්ගේ ජීවිකාව කරගත්තුව ඉන්නවනේ. ඒතර ඒවට මොනවත් කියන්න බෑ. හැබැයි අර ඒකෙන් අන්තවාදී වෙන්න එපා. සමහර ළමයි බිල්ඩින් වලින් පයින්නවා, වතුරට පයින්නවා. නේද? කෝච්චි වලට බෙල්ල තියෙනවද? පිස්සුනේ. දැන් මම ගියා ඒකට ගියාම ඉතින් ඒකේ තියෙනවා දෙයක් අනාගත ලෝකයේ දෙයක් ඉතින් ඒක. ඒ ඉස්සරනේ බොක්සිං තරගයක් බැලුවේ. අපි ඒකට ඒ රටේ බොක්සිං ෂූරයට වෙනම සම්මාන දෙනවා. එහෙමනේ නේ. දැන් ඉස්සරහට එන්න තියෙන්නේ මම මේ. ඒක වලකැන ළමයි ෆයිනල්ස් තීරුනේ මේ අපේ සියොන් එකේ ළමයි කණ්ඩායමකුයි. ඔය චින්තක සර්ගේ පුතා හිටියා. චින්තක බාලසූරිය කියලා ඉන්නේ සර්ගේ. එයාගේ පුතා හිටියා. එයාගේ ඒ පුතාගේ යාළුවෝ ටිකක් හිටියේ. ඒ ටීම් එක තමයි ෆයිනල්ස් ආවේ. ඒගොල්ලෝයි රත්නපුරේ ළමයිකුයි. ඒ රත්නපුරේ එක්කෙනා දිනුවා. ඉතින් අපේ කට්ටියත් ඇරියේ නැහැ. ඉතින් ආයේ මාර ගේමක් දුන්නා. ඉතින් හරිම ජොලි ඉතින් ඒක බලන් ඉන්න පුළුවන්. හරි? මේ ඒ වගේ
ඉතින් එහෙම තාක්ෂණයක් ඉස්සරහට දැන් යනවා මේ ටික ලෝක යනවා. නමුත් අපේ වැඩිහිටි પરම්පරාව එක වැඩිහිටි પરම්පරාවේ වරදක් කියන්න බෑ. ඇඩැප්ටේෂන් කියන එක එකපාරට වෙන්න පුළුවන් එකක් නෙමෙයි. පොඩ්ඩක් අර ටච් එකේ ඉන්න ඕනේ. දැන් සමහර තාත්තලා ඇති ඔයාලගේ ඒකෙලින්ම ඒකේ ඉන්නවා. ඒ තාත්තලා ඔයාලත් එක්කම කාටුන් බලනවා. එහෙමත් ඉන්නවා. දැන් හිතන්නකෝ දැන් අපේ පුතාට වෙන්නේත් ඒකනේ මාත් එක්ක කාටුන් බලන්න තමයි වෙන්නේ. හරි. ඒතකොට අපි අපේ නම් ජෙන් එක ටිකක් ওই දෙකම දැක්කා. අපිට කලින් අප්පච්චිලාගේ ජෙන් එක එහෙම නැහැ. ඒ හින්දා ඒගොල්ලන්ව ඕන කෙනෙකුට ඔය accounts වල තියෙන සල්ලි ගන්න ඒවා හැකින් ඒවා ටක් ගාලා හුවෙනවා. දැන් ඔයාලගේ තාත්තලාගේ සමහර අයගේ ෆෝන් එකට එහෙම දැම්මොත් ඔබ දැන් දවසේ අද ජයග්‍රාහකයා වෙලා තිනවා. අපි මේ කවුද දිනුම් කවුද මෝඩයා තරගෙන් කතා කරන්නේ මේ එහෙම ඔය කිව්වට ඒ නම නෙමෙයි ක්ලික් වෙන්නේ අරක ක්ලික් වෙන්නේ. දිනලලු මේ බලන්නකො මට මෙසේජ් එකක් ආවනේ මේ බලන්නකො මේ. අයර සමහර මෙසේජ් එවන්නේ මේ પરම්පරාවේ කට්ටිය රවට්ටන්නමයි. ඒ ඔව් රීලෝඩ් එකක් රුපියල් 20000ක රීලෝඩ් එකක් දිනා ගන්න ඔබ ජයග්‍රාහකයා වෙලා හමාරයි. ඒව එකක් දැම්මහම බේරෙන්න පුළුවන් නේ කම්පැනි වලටත්. දැම්මම මේ හහා කියලා ටයිප් කරලා 70 88ට දාන්න ඊට පස්සේ උනුත් ඉමෝජියක් එවන හොඳට කඳුළු වෙන hina වෙලා තියෙන එකක් හරි. මොකක් හරි ආවම ඉතින් ඕවට යවලා මාර කේසයක් එනවා. දෙමව්පියන්ට පොඩ්ඩක් කියන්න දැන් මේක. ඡන්දිල්ලන සංසාරේ මට එන ප්‍රශ්න. මට තියෙන ප්‍රශ්න මම මේ කල්පනා වෙන උන්ට මේ ගෑනුන්ගෙන් ප්‍රශ්න. හිත හදාගන්න මේ එහෙම හරි උන්ට ප්‍රශ්නයක් තියෙනවා මේ අපේ ගෙදර ගෑණි මෙහෙම අනේ අහිංසකී එහෙම ප්‍රශ්නයක් නෑ. එයාටත් ඉතින් හරි ප්‍රශ්න මේ ටිකේ. ඇයි දන්න දකින්න හැමෝම ඒක අහනවා. දන්නේ හැමෝම අහනවා. එයාත් කියනවා බලන්නකෝ මේ මෙව්වනේ. ඉතින් මමත් කියනවා එයාට බලන්නකෝ මගෙනුත් මේ අහනවනේ දැන්. හල්ලි කර්මයන්නේ උනේ. හරි. 8 වෙනි පිටුව. වාහක වර්ග හා ඒවායේ වෙනස්කම්. දැන් කියවන්න තියෙන ඉතින් ආයේ. කිසියම් ධාරක සෛලයක් තුල ඕනෑම ස්වයං ප්‍රතිවලිත වන ඒකකයක් මොනවා ලෙස භාවිතා කළ හැකිද? වාහකයන් ලෙස භාවිත කළ හැකියි. බලන්න ඒක දීලා තියෙනවා මේකල රික්වයර්මන්ට් එකක්. මොනවා විය හැකියි කියලාද? ස්වයං ප්‍රතිවලිත වෙන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ දැන් මේ RNA එකක් එහෙම පට් කළාට වඩා නෑ. ඒගොල්ලෝ වාහක විදියට ගන්න විදියක් නෑ. මොකද ඒගොල්ලන්ට මොන හැකියාව නැද්ද? ස්වයං ප්‍රතිවලිත හැකියාව නෑ. හයිලයිට් කරන එක ස්වයං ප්‍රතිවලිත වන. බැක්ටීරියා තුල ප්ලාස්මිඩ සහ බැක්ටීරියා භක්ෂක වාහක ලෙස භාවිත වේ. ප්ලාස්මිඩ මොන සෛල තුලක් තියෙනවලුද? යීස් සෛල තුලක් තියෙනවලු. හයිලයිට් කරන්න යීස් සෛල තුලද ඇත කියන එක. දැන් ඔයාලා මගේ පැත්ත හැරිලා පිළිතුරු දෙන්න ඕන තදේට හයියෙන් යටිගිරියෙන්. යීස්ට් කියන්නේ මොන වංශයට අයත් කෙනෙක්ද? හයියෙන් බලන්න ඔයාලා දෙන උත්තරේ මන්ද බුද්ධික පිළිතුරක් නෙමේද කියලා. යකෝ දිලීර කියන්නේ වංශයක්ද? දිලීර කියන්නේ නේද? මං අහන්නේ චූටි මතු දිලීර කියන්නේ මොකද්ද? මොකද්ද? දිලීර කියන්නේ රාජධානියක්. මොකද්ද වංශේ? අමතකයි නේද? එහෙම අමතක වෙලා බෑ. මොකද්ද දිලීර කියන්නේ? මොකක්ද දිලීර කියන්නේ? සයිගොමයි කෝටා. චුටි මාතේ හරිද මේ කතාව? හරි? ඔය චුටි වෙන කිවන්සි. මොකද්ද වංශේ? ගොයිගම. බොදු ගොවි.
මොකක්ද වංශේ? සයිගොමයිකෝට. චූටි මැනිකේ. දන්නේ. හරි නේද? සයිගොමයිකෝට. සයිගොමයිකෝට. මොකද කියන්නේ? හයියෙන් කියන බණ වංශේ මොකද්ද කියන්නේ? ඇන්නේ. සයිගොමයිකෝට. දැන් මුලින් මංශානකොට දිලීර කිව්වා ඒක නම් කමන්නේ රෙද්ද පල්ලෙම්ම ගියා කියමුකෝ. හරිද? දැන් මේ කෙලව ගන්න එක එසේ මෙසේ එකක් ඈ. බනින්න ඕන ඔකට. හරිනම් මම බනින්න ඕන. හරිද? ඔයාලා දන්නවද ඊයේ අපේ මේ අර මගේ අර වීඩියෝ වල නිතර ඉන්න අර පින්කම් කරද්දී ආච්චි අත්තයි ඉන්නවනේ. ඒ අත්තා කිව්වට අපේ අම්මගේ බාප්පයි. අම්මගේ තාත්තා නෙමෙයි. අම්මගේ තාත්තා නැති උනේ මගේ ඇත්තම අත්තා. නැති උනේ මම 8 වසරේදී. නමුත් බාප්පා තමයි නැති උනේ. නැති උනේ සඳුදා මම එච්චර ප්‍රචාරය කරේ නෑ. එහෙම ලොකුවට. සඳුදා ඊළඟට අඟහරුවාදා බදාදා දවස් 3 ඊයේ තමයි ෆියුනරල් එක තිබ්බේ. ඒකත් ඔයාලට කියන්න ඕනේ මොකද මේ අපේ නුවර ළමයි ටික අද ඔන්ලයින් එකේ ඉන්නවා. ඊයේ කරන්න බැරි වුණා. ළමයි සයිගොමයිකෝටද? ඊස්ට් කියන්නේ මොකක්ද? යාගේ සයන්ටිෆික් නේම් එක මොකක්ද? සැකරොමයිසිස් සෙරවියසි. එයා මේ සයිගොමයිකෝටද? ඉතින් ඔයාලා මෙහෙම කියනවා. ඔයාලා කියනවා බයෝ මචං ප්‍රශ්නයක් නැහැ මට. මේ ඔයාලට ප්‍රශ්නයක් නැත්තේ ඔයාලා මොනවා හිතුවත් මට කමන්නේ. ඔයාලට ප්‍රශ්නයක් නැත්තේ දිනේෂ් මුතුකල නිසා. ඌ ගන්නනවත් තේරුණ නිසා. ඔයාලගේ හපංකමක් හින්දා නෙමෙයි. ඔයාලගේ හපංකම තමයි දැන් ඔයාලව කියවන්නේ. මම ඔයාලව දෙකේ කොලේ දානව නෙමෙයි. මිනිහෙකුට අමතක වෙන්න පුළුවන්. හැබැයි ඒ අමතක වීම මගේ කරේ එල්ලලා බෑ. මගේ දක්ෂතාවයේ ඔයාලා එල්ලිලා බෑ. අනතුරුවඟ වුණා. මම නිසා බයෝලොජි ලේසියෙන් ඉගෙන ගත්තා කියන එක වෙනම දෙයක්. මතකද නැද්ද කියන එක වෙන දෙයක්. මගේ ක්‍රෙඩිට් එක කරුණා කරලා මට දෙන්න. මින් පස්සෙවත් මගේ ක්‍රෙඩිට්ස් ගන්න එපා. නැත්නම් ඕකත් කියවෙන්නේ අනාගතේ. කියවෙන්නේ මම බයෝ ගොඩ දාගත්තා කියලා. පස්සේ මගේ නම කියන්නෙත් නැහැ. ඒක මගේ ක්‍රෙඩිට් එකක්. ඒක මට දෙන්න. ඔය දරුවෝ මෝඩයි නෙමෙයි. ඔයාලා ළමයිනේ. ඔයාලට වැඩ වැඩි දැන්. විෂයන් 3ක් බැලන්ස් කරන්න තියෙනවා. ඒක බැලන්ස් කරද්දී ඔයාලා මගේ දක්ෂතාවයේ උඩින් මගේ විෂය තියලා අනිත් විෂයන් දෙකට පමණක් මහන්සි වීමේ ආදීනවය. ඔය ඒ ආදීනව. ඕකට දුර දුවන්න දෙන්න එපා. මගේ යුතුයකමක් තමයි ඔයාලට මේ වර්ධින තැන පෙන්වා දෙන්නේ. මොනම යුතුයකමක් විතරද පෙන්නුවා. මේක බරපතල වරදක් යීස්ට් අමතක වෙනවා කියන එක. නොදන්නව නෙමෙයිනේ. නේ? දැන් ඒකයි මම ඔයාලට උනට බනින්නේ නැත්තේ ඒකයි. ඔයාලා නොදන්නව නෙමෙයි. අමතක වීම කියන එක ප්‍රශ්නයක්. දැන් බලන්න අද දවසේ පිට වරදිනවනේ. නේ? මෝඩ නෙමෙයිනේ, මෝඩකම නෙමෙයි. ඇයි? ඒවා බලලා නැහැ. විශ්වාස කරලා. මතක තියාගන්න ඔයාලා විශ්වාස කරලා තියෙන්නේ ඔයාලගේ හැකියාව නෙමෙයි කියලා. ඒක මට දෙන්න. ඔය ඕක හරියට නිකන් පාරේ වීරයා වගේ හයියෙන් යන්නේ සමහර පිරිමි ළමයි. හයියෙන් යන්නේ. ඉතින් ඌේ ලෝකේ මාරට විශ්වාස කරනවා. ගෙදර බල්ලේ පණින්නේ නැති වෙයි. මේ ළඟ ගෙදරක චූටි ළමයි දුවගෙන ඉන්නේ නැති වෙයි. වයසක හුන්දෙක් කොහේ පාර හරහා වැටෙන්නේ නැති වෙයි. මෙහෙම කන්දක් නැගලා මෙහෙම පහල් බහිනකොට මිනිහෙක් පාරේ ඉඳගෙන ඉන්නේ නැති වෙයි. ඌ මාරට ලෝකේ විශ්වාස කරනවා. ඒ වගේ වැඩක් වල කරන්නේ. ඒ නිසා වහාම ගිහින් ඔය තුන්වෙනි ඒකක වල ඉඳන් දෙවෙනි ඒකක වල ඉඳන් නැවත බැලීමේ ක්‍රියාව පටන් ගන්න ඕන. නේ? අපිට වරදින්නේ පොඩි දෙයක්
නමුත් අපිට නැති වෙන්නේ රැකියාවක්. සෙල්ලන්නේ ඒක. හොඳයි.